හරි. අපි ඊළඟට කතා කරමු 18 වෙනි ගාන. ඔයාලගේ අච්චුපතේ පාඩමක් තියෙනවා අනුලෝම සමානුපාත ප්‍රතිලෝම සමානුපාත කියලා. ඒතකොට ප්‍රතිලෝම සමානුපාත තමයි ඔයගලන්ට තියෙන්නේ. ඒකට අදාළ ගානක් තමයි තියෙන්නේ. එහෙනම් මේකේ කියනවා යම් වැඩක් නිම කිරීමට මිනිසුන් 8 දෙනෙකුට දින 6ක් ගත වෙනවලු. එම වැඩ කොටස නිම කිරීමට මිනිසුන් 12 දෙනෙකුට ගතවන දින ගණන හොයන්නලු. එහෙනම් මිනිස්සු 8ක් දින 6ක් වැඩ කරද්දි එහෙනම් මිනිස්සු 12ක් ඉද්දි දවස් ගාන මොකද වෙන්නේ කියලා අහන්න. එහෙනම් අපිට ඔතන තියෙන්නේ ප්‍රතිලෝම සමානුපාතනේ. ඒ කියන්නේ එකක් වැඩි වෙද්දි අනිත් එක අඩු වෙන්න ඕන. ඒ කියන්නේ දැන් මෙතන මිනිස්සු 8 මිනිස්සු 12 වෙලා වැඩි වෙලා තියෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම උතන දින ගාන. ඒ කියන්නේ දින 6ක් තිබ්බ එක දින 6ට වඩා අඩු වෙන්න ඕන මිනිස්සු ගාන වැඩි වෙච්ච නිසා. අපි හදලා බලමු එහෙනම්. අපි ඔක ලියාගත්තොත් මිනිස්සු ඉන්නවා දින තියෙනවා. මිනිස්සු 8යි දින 6යි. ඊට පස්සේ මිනිස්සු 12යි දින ගාන අපි දන්නේ නැහැ. අපි එහෙනම් මේක x කියලා දාගමු. හැබැයි මෙයාලා කරන්නේ එකම වැඩ කොටස නේද? එහෙනම් අපිට පුළුවන් මේ 8 ගුණ කිරීම 6 සමාන කරන්න 12 ගුණ කිරීම x ට. එහෙනම් අපිට x කියන මේ දින ගානනේ හොයන්න ඕන. අපි x ව තනි කරලා මෙන්න මේ ගුණ කිරීමේ 12 අපි මේ පැත්තට ගමු. එතකොට බෙදීමේ 12ක් වෙනවා. එහෙනම් අපි මේ කැපුවොත් 6ට 6 1යි 12ට 2යි 2ට 2 1යි 4ට 8ට 2 4යි. එහෙනම් අපිට එනවා x කියන්නේ ඒ කියන්නේ දින ගාන 4ක්. ඒ කියන්නේ දින 4ක් කියලා. හරිනේ. මිනිස්සු 8ක් ඉද්දි දවස් 6යි මිනිස්සු 12ක් ඉද්දි එනම් 6ට වඩා අඩු වෙන්න ඕන කියලා අපි කිව්වා. අන්න අපිට ඇවිල්ලා තියෙනවා දවස් 4ක් කියලා. එහෙනම් 12 දෙනෙක් එකතු වුණාම ওই වැඩේ දවස් 4කින් ගුණ කරනවා කියලයි අපිට උත්තරේ ඇවිල්ලා තියෙන්නේ.